සුබ දවසක් ඔයාලා හැමෝටම. ඉතින් අද අපි කියලා දෙන්න යන්නේ මෙන්න මේ බ්‍රැකට් එක ගැන. වැඩි කවුරුත් නොදන්නා වුණාට මේකෙන් ලොකු ප්‍රයෝජනයක් තියෙනවා අපිට. ඒ වගේම ගොඩක් කට්ටිය පාවිච්චි කරනවත් අඩුයි. ඉතින් වීඩියෝ එකට යන්න කලින් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා නැති කට්ටියට සබ්ස්ක්‍රයිබ් කරන්න කියන ගමන් අපි යන් වීඩියෝ එකට. ඒ වගේම ඔයාලට මේ වගේ ඇක්සසරීස් ගන්න ඕනේ නම් සහ කර්ටන් සියලුම පාන් ගන්න ඕන නම් කර්ටන්ස් කම්ප්ලීට් කරපුවා ගන්න ඕන නම් මෙන්න මේ පහළ දිස්සෙන නම්බර් එකට කතා කරලා ඔයාලට ඒ දේවල් කරගන්නත් පුළුවන්. ඒකත් මතක් කරන ගමන් අපි කියන්නම් මේ විකේ තියෙන වැදගත්කම. මේක තමයි සාමාන්‍යයෙන් ඔයාලා දැකලා තියෙනවා බිත්ති කෙලවරවල් වලට වෙන්නම ජනෙල් හෝ දොරවල් පිහිටලා තියෙන අවස්ථා. ඉතින් ඒ වගේ වෙලාවක ඔයාලට මෙන්න මේ පේනා වගේ සමහරට දොරවල් දෙකක් තියෙන අවස්ථාවක වුණත් අපිට ওই බ්‍රැකට් එකෙන් ලොකු ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. මොකද අපි සාමාන්‍ය සවිකරන පැත්තට විතරක් එන බ්‍රැකට් එකකින් අපිට මෙච්චර ප්‍රදේශයක් කවර් කරගන්න බෑ. එහෙම වුණොත් එහෙම බිත්තියේ කෙලවරටම කර්ටන් එක හයි කරගන්න බෑ. මේ තියෙන්නේ දොර ඒ කියන්නේ දොර ඇවිල්ලා දොරවල් දෙකක් එක ළඟ ආපු අවස්ථාවක්. එතකොට මෙන්න මේ වගේ බ්‍රැකට් එකක් පාවිච්චි කරලා අපිට මේ වැඩේ කරගන්න පුළුවන්. ඔයාලට මේ වීඩියෝ එක තව පේනවා හොඳට. ඔන්න ඔය විදිහට පාවිච්චි කරන්න පුළුවන්. බිත්තියේ කෙලවරටම අපිට කර්ටන් එක ගෙනියන්න පුළුවන්. ඒ වගේම එක පැත්තක ওই විදිහටත් අනිත් පැත්තෙන් එන කර්ටන් බාර් එක ඔය වගේ ඉස්සරහට තියෙන කර්ටන් එකේ ෆ්ලීට් එකක් අස්සර තියලා අපිට පේන්න නැති වෙන්න හදාගන්න පුළුවන්. මේ බලන්න. මේ තියෙන්නේ එහෙම අවස්ථාවක්. ඔයාලට ෆ්ලීට් එකක් අස්සර එකක් දාලා ඉවර වෙලා මෙන්න මේ බ්‍රැකට් එකෙන් ලොකු ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. ඒක නිසා ඒක පෙන්නලා කියලා දෙන්නයි ආවේ. එක පැත්තකට අනිත් බ්‍රැකට් එක සහ තවත් පැත්තකට ලොකු බ්‍රැකට් එකක් පාවිච්චි කරලා මේ වැඩේ ගොඩාක් ලේසියෙන් කරගන්න පුළුවන්. ඉතින් චූටි වීඩියෝ එකකින් ලොකු අදහසක් දුන්නා ඔයාලට දන්නේ නැති කට්ටිය ඉගෙනගෙන කරන්න. ඉතින් ඒ වගේම අපේ වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාන්න අමතක කරන්න එපා. මේ වගේ පුංචි පුංචි අදහස් ඔයාලට ගෙන එනවා. ඉස්සරහටත් එමය. ඉතින් එහෙනම් සුබ දවසක්.